ආයිබෝන් කියලා පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් මම අද වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ YouTube කියන්නේ මොකද්ද? අපි YouTube එකේ සල්ලි හම්බ ගන්නේ කොහොමද කියලා. මම ගිය අවුරුද්දේ කියන්නේ 2025 තුන්වෙනි මාස 30 වෙනිදා YouTube channel එක පටන් ගත්තා. අදට ඒ channel එකට අවුරුද්දක් වෙනවා. ඒ වගේම මම අද කතා කරන්න යන්නේ ඒ අවුරුද්දක් වුණ channel එකේ මම වර්තමාන වෙද්දී රුපියල් කීයක් හොයලා තියෙනවද? ඒ වගේම ඒ channel එකේ ආදායම කොහොමද? මම YouTube පටන් ගත්තේ කොහොමද? ඒ වගේම මම මේ 1 year anniversary එකට මගේ YouTube ගමන කියන තමයි මේ යන්නේ. එහෙනම් ඔබ සම ආදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. එහෙනම් subscribe කරලා set වෙන්න මේ මගේ vlog channel එක. welcome. හරි. මම කිව්වනේ මම YouTube channel එක පටන් ගත්ත කියලා ගිය අවුරුද්දේ මාර්තු 30 වෙනිදා. ඒ කියන්නේ තුන්වෙනි මාස 30 වෙනිදා. ඒ channel එකට අද වෙනකොට ගාන්ටම අවුරුද්දක් වෙනවා. ඒ කියන්නේ අද ගාන්ට 4:00 විතර වෙද්දි තමයි ඒ channel එකට අවුරුද්දක් වෙන්නේ. ඒ channel එක පටන් අරන් ඒ අවුරුද්ද ඇතුළත channel එකේ progress එක තමයි මම අද වීඩියෝ එකෙන් ගෙනල්ලා තියෙන්නේ. මම මේ channel එක කොච්චර හෙව්වද ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. හරිද? මෙහෙම YouTube පටන් ගත්තා. මම 8 වසරේදී මගේ යාළුවෙක් හිටියා දනුජ නිම්ලෙත් කියලා. එයා මට YouTube කියලා දුන්නා මම 8 වසරේදී. ඉතින් මම එයා කියලා දුන්නේ එයා මට YouTube එකෙන් කොහොමද මේවා දාන්නේ වීඩියෝස් දාන්න මුකුත් දන්නේ නැහැ. එයා මට කියලා දුන්නා Canva කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි post හදන්නේ. ඒ ඔක්කොම කියලා දුන්නා. ඊට පස්සේ මම අපේ අම්මගේ business එකට මම YouTube channel එක පටන් ගත්තා 8 වසරේදී. ඒ වගේම මම 9 වසරේදී වගේ channel පටන් ගත්තා පොඩියට ඒත් ඒ වල ලොකු progress එකක් ගන්න බැරි වුණා. ඒත් මම ගිය අවුරුද්දේ පටන් ගත්ත channel එකක්. ඒ channel එකෙන් මම ලොකු progress එකක් ගන්න පුළුවන් වුණා. මෙහෙමයි channel එක පටන් ගත්තේ. එදා මට මතක විදිහට ඊට දවසක් කොහොම හරි අර දනුජ නිම්ලෙත් කියන යාළුවා එයාගේ ස්ටේටස් එකක් දාලා තියා WhatsApp එකේ YouTube channel එක පටන් ගත්තා. subscribe 800 ගානක් සතියේ subscribe 800 ගානක් finish කරා කියලා. ඒ වගේ ගානක් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මට වගේ කෙනෙක්ට ලොකු ගානක්. සතියේ subscribe 800 ගානක් ගහලා සුපිරි ආයෙම එහෙම දාලා තිබි ස්ටේටස් එක. ඉතින් ඒක දැකලා මට හිතුනේ මේ ආයි channel එක පටන් ගන්න. මම ඒ කාලේදී YouTube channel එක නවත්තලා තිබ්බේ. මට views යන්නෙත් නැහැ subscribe යන්නෙත් නැහැ මුකුත් යන්න දෙන්න නිසා මම YouTube නවත්තලා තිබ්බේ ගිය අවුරුද්දේදී. ඒක ගිය අවුරුද්දේ මාර්තු 30 වෙනිදා වෙද්දී. මම ඉතින් එයා දාලා තිබ්බා. ඉතින් ඒකත් බලාගෙන අර එයා 8 වසරේ කියලා දුන්නේ ඒවත් මතක තියාගෙන මම YouTube channel එක පටන් ගත්තා. ඒ පටන් ගත්තෙත් 30 වෙනිදාම. එදා පටන් අරගෙන පළවෙනි වීඩියෝ එකක් දැම්මා. දැම්මට පස්සේ පළවෙනි වීඩියෝ එක views උත් ආවා. හරි අපි කතාවට යන්න කලින් අපි බලමු මොකද මගේ පටන් ගත්ත YouTube channel එක කියලා. මේ තියෙන්නේ මං එදා ඒ පටන් ගත්ත YouTube channel එක අවුරුද්දක progress එක. ඔයාලට බලා ගන්න පුළුවන් subscribe තියෙනවා 266987ක්. ඒ වගේම මේ channel එකේ නම තමයි ධර්මදීපය. හරිද? මේකයි කතාව. මම පළවෙනි වීඩියෝ එක දැම්මා. පළවෙනි වීඩියෝ දැම්මට පස්සේ මට views ආවේ 400 ගණන්. සාමාන්‍යයෙන් 400 500ක් ආවා. සාමාන්‍යයෙන් පළවෙනි වීඩියෝ එකෙම 400 500ක් එද්දි මට පට්ට සතුටුයි. අර ලයින් තියෙන්නේ YouTube එකේ ලයින් එක වැඩි වෙද්දි අඩු වෙද්දි මට පට්ට සතුටුයි මෙන්න views තරයි එහෙම කිව්කේ. මම පෙන්නන්නම් ඔයාලට මට පළවෙනි වීඩියෝ එක. ඔයාලට හොඳට පේනවා ඇති මම හිතනවා. YouTube එකට යන්න. හරිද? ඔන්න බලන්න. මේ තියෙන channel එක දැන් තත්ත්වේ ඔයාලට පේනවා ඇති වීඩියෝස් මම 1500කට දාලා තියෙනවා. මම දාන short videos. ලොකු වීඩියෝස් දානවා. ලොකු වීඩියෝස් වලට නම් වැඩි views යන්නේ නැහැ. එතන කිව්වොත්. හරිද? මේ තියෙන oldest. පරණම වීඩියෝ එක මේ තියෙන. ඒකට views වල තියෙන 300 ගානක්. මේ තියෙන මේ වීඩියෝ එක. මගේ අර යාළුවත් දැම්මේ මේ වගේ වීඩියෝස් තමයි. එයා කිව්වා මේ වගේ වීඩියෝස් එක දැම්මට පස්සේ මොකද අපි දාන්න ඕන අපේ ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන් බලන දෙයක්. මේ වගේ වීඩියෝස් එකක් දැම්මට පස්සේ අපේ ප්‍රේක්ෂකයන් අනිවාර්යෙන් බලනවා. හරිද? මේක ඔයා කියන්නේ මේක ආගම විකුණම් කරන එක. මේක ආගම විකුණම් කරන එක නෙමෙයිනේ. මේක ඇත්තම කිව්වොත් ප්‍රේක්ෂකයන් කැමති දෙයක් අපි ලබා දෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. මම පළවෙනි වීඩියෝස් එකට views මේ වගේ ගන්න ගියා. ඔයාලට පේනවා ඇති ඒ දාලා තියෙන්නේ 2025 මාර්තු 30 වෙනිදා. ලයික් 16ක් වෙරිතන ඒ වගේ වීඩියෝ එකට views 324ක් ගිහලා තියෙනවා. හරිද? ඊට පස්සේ මේ වීඩියෝ දැම්මා. හරි. ඒ වීඩියෝ දැම්මම. දැම්මට පස්සේ මේ වගේ views වල නිසා මට පට්ට සතුටුයි.
ඉතින් මම මේ චැනල පටන් ගත්ත ඒත් මට සස්ක්‍රයිබ් යාලුවගෙන මට චැනලකට සස්ක්‍රයිබ් සාමාන්‍යයෙන් 600 ගානක් විතරා ලයින් සාට පෙන්න්න 300 හට පා දාලා තියෙන්නේ මට පලවෙනි දවසෙන්ම සස්ක්‍රයිබ් ඇවිල්ල තියෙනවා වලට පේන වැදි සස්ක්‍රයිබ් මට පලවෙනි දවසෙන්ම 13ක් ඇවිල්ල තියෙනවා මට පලවෙනි දවසෙන් මට සස්ක්‍රයිබ් 13ක් ඇවිල්ල ඒ වගේ මට මේක එක පාට වැඩිවුන්න 13ක් කාව ඊට පස්සේ දවසෙම හිම වැඩිවුන්න ඊට පස්සේ අප්‍රේල් මාසේ වගේ වෙද්දී මගේ සස්ක්‍රයිබ් වාට පේනවා ඇති මගේ සස්ක්‍රයිබ් ගාන එකම ගානයි මේ 645 ගොඩක් කල් තියෙනවා මේ සාමාන්‍යයෙන් සති දෙකක් තුනක් තිබ්බා 645 ඒ දවස්වල අපිට එක්සෑමුත් තිබ්බ නිසා මම වැඩි වීඩියෝස් දැම්මෙත් මුකුත් කරේ නැහැ ඊට පස්සේ මට මතක විදියට මෙයි මාසේ 30 වෙනිදා අපි ස්කෝල් ට්‍රිප් එක යන්න තිබ්බා ට්‍රිප් එක යන්න කලින් සස්ක්‍රයිබ් මට සාමාන්‍යයෙන් 1200ක් විතර තිබ්බා ඒ 1200 තිබිලා මම වීඩියෝ එකක් දැම්මා ඒක මම හදපු වීඩියෝ එකක් මම එඩිට් කරපු වීඩියෝ එකක් මම දැම්මට පස්සේ උදේ වෙදි එකට views 60000ක් ගෙට තිබ්බා. ඒ කියන්නේ මම දැම්මේ මතකද 29 රෑ 29 රෑ දාලා 30 වෙනිදා උදේ බලද්දි සබ්ස්ක්‍රයිබ් නෙවෙයි views ඇවිල්ලා තියෙන එකට 60000ක් විතර 50000 60000 views ඇවිල්ලා තියෙනවා. මට පට්ට පුදුමයි මෙච්චර views ඇවිල්ලා නැහැ කවදා. ඊට පස්සේ ට්‍රිප් එක යන්න කලින් මට සබ්ස්ක්‍රයිබ් තිබ්බේ 1200 ගානක් හෝ 1500ක් මට හරියට මතක නැහැ ඒක. ඊට පස්සේ ට්‍රිප් එක ඇවිල්ලා මම රෑ ෆෝන් එක කරන් බලද්දි මට සබ්ස්ක්‍රයිබ් 3000 ගානක් වෙනකන් අර වීඩියෝ එකේ මට ඇවිල්ලා තිබ්බා. මම එතන ඉඳන් තමයි YouTube හරියටම පටන් ගත්තේ. ඔයාලා කියයි මේ ෂෝට් වීඩියෝස් දාලා ගොඩක් සල්ලි හම්බ කරන්න බෑ. ඒ වුණාට නිකන් ඉන්න වඩා මේ වගේ ෂෝට් වීඩියෝ එකකට දාලා කීයක් හරි කොහොනේ තමයි හොඳ. ඊට පස්සේ එතනින් පටන් කරා දිගටම ටික දාවා. ඊට පස්සේ ඇවිල්ලා ඊට පස්සේ ජූනි විතර වෙද්දි මට සබස්ක්‍රයිබ් 27000ක් ඇවිල්ලා තියෙනවා. ජූනි මාසේ වගේ වෙද්දි මම සබස්ක්‍රයිබ් 27000 සීමාවක් හොයලා තියෙනවා. ඊට පස්සේ ජූනි වලම 40000ක් තව කළා. ඒ කියන්නේ මාස සාමාන්‍යයෙන් 25000ක් 30000ක් වගේ මට සබස්ක්‍රයිබ් ඇවිල්ලා තියෙන මේ මාසවල. ඊට පස්සේ මම ජූලි මාසේ 10 වෙනිදා සබස්ක්‍රයිබ් 50000 සීමාව පහු කරලා තියෙනවා. ඒ කියන්නේ පටන් ගන්න මාස ජනවාරි පෙබරවාරි මාර්තු තියෙන පටන් ගත්තේ මාර්තු කියන්නේ අප්‍රේල් මැයි ජූනි ජූලි මාස 4කින් සබස්ක්‍රයිබ් 50000 සීමාවට මට ලඟ වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම මට සබස්ක්‍රයිබ් ලක්ෂ ගහන්න පුළුවන් වුණා හරියටම අගෝස්තු 30 වෙනිදා. මෙතන අගෝස්තු 29 තිබ්බට මම සබස්ක්‍රයිබ් ලක්ෂ ගාවේ ගානටම අගෝස්තු 30 වෙනිදා. ඒ කියන්නේ පටන් අරන් එක්සැක්ට්ලි හරියට මාස 5කින් තමයි මම සබස්ක්‍රයිබ් ලක්ෂ ගාවේ. හරි. අපි මේ කතාවට යමු. අර දරුණු නිම්නෙත් කියන යාළුවා මට YouTube කියලා දුන්නාට පස්සේ මම අර කිව්වා වගේ යාගේ ස්ටේටස් එක දැකලා මම මේ channel එක පටන් ගත්තා. මම මේ channel එක පටන් ගත්තේ එයා මට කිව්වා පුළුවන් නම් subscribe මේ ගාන පහු කරලා බලන්න. මම මේ channel එක හැදුවේ මෙච්චර දුර එන්න කියලා සල්ලි හම්බ කරගෙන subscribe මෙච්චර අරගෙන එහෙම සීන් එකකට නේ මම channel එක මම channel එක පටන් ගත්තා වෙන්නේ ෆෝන් එකේ. මේක Samsung J7 එකක්. මේකේ දැන් නම් මේ display ගිහිල්ලා කලින් හොඳට වැඩ කරා. ඒකෙන් තමයි පටන් ගත්තේ. මට ලැප් එකක් තිබ්බා ලැප් එකෙන් තමයි පළවෙනි වීඩියෝ එකක් දැම්මේ. කොහොම හරි මේ පළවෙනි වීඩියෝ දාලා ටිකක් කල් ගියාට පස්සේ මට මේ වගේ views යන ගත්තා. මම හැබැයි අර කාටවත් යාළුවන්ට කියන්න ගත්තේ නැහැ මම channel එක පටන් ගන්න subscribe කරන්න කියලා. මොකද මම ගොඩක් channel එක කලින් පටන් ගන්න තියෙනවා. ඒ පටන් ගන්න channel වල ගොඩක් page එකක් තියෙනවා. ඒ හින්දා මම මේ channel එක තාම යාළුවන්ට කියලා නැහැ. අදට අවුරුද්දක් නිමිත්තෙන් මම අද තමයි එයාට මේක කියන්නේ. හරි. අපි බලමු කොහොමද මේකට AdSense account එක ආවේ කියලා. AdSense එක ආවේ මට කොහොම හරි මට මේක කියන්න බෑ. මම ලක්ෂ ගැවුවට පස්සේ ආර YouTube එකෙන් එනවනේ මොකද මේ බන් කියලා. මට ඒකත් මේ හම්බුණා. ඉතින් එකක් හම්බුන නිසා මම රාමුත් කරගත්තා. දැන් මේක බිත්තියේ එල්ලලා තියෙන මම ගලවන් ආවා. රාමුත් කරගත්තා ප්ලේ බටන් එක මෙන්න. හරි. ඊට පස්සේ මට AdSense එක ආවේ ප්ලේ බටන් එක හම්බෙලා. ඒ කියන්නේ AdSense එක ආවේ AdSense එක ඒ කියන්නේ සල්ලි හම්බ කරන එක ආවේ ප්ලේ බටන් එක හම්බෙලා. මේ තියෙන AdSense එකෙන් මම ලියුම් දෙකක් ආවා. මොකද මේ පළවෙනි ලියුම වරද්දගෙන يعني ගෙදර තාරට තැපල් කන්තෝරේ. මේක අර තියෙන අර මේ කෝඩ් එකක් තියෙන ඒ කෝඩ් එක තමයි අපි ගහන්න ඕන. මේක කෝඩ් එකක් තියෙනවා මේ කෝඩ් එක තමයි ගහන්න ඕන. කොහොම හරි මට මේ ලියුමක් ආවා. ඊට පස්සේ මම කොහොම හරි පළවෙනි පේමන්ට් එකක් ගත්තා. පළවෙනි පේමන්ට් එක ගන්න දෙසැම්බර් මාසේ. දෙසැම්බර් මාසේ පළවෙනි පේමන්ට් එක ආවේ 27000. අද වෙනකොට ඒ කියන්නේ 2026 මාර්තු මාසේ 30 වෙනිදා වෙනකොට මම YouTube channel එක හොයලා තියෙනවා 1,21,000ක් විතර. තම
අප්‍රේල්ල හමුන්නෑන එක හමුණු සමන එකලස මේ මාසරම සාමානය 40,000 විතර හම්බෙන එකක් තියෙන මේ මාස හොඳට වියස් කිය නිසා ඔච්චර සමාට යුඩ ගඩ කියන්න තියෙන එනම තවදයක් පෙන්න්න වාලට මේ තියස් මක් සස්ක්‍රයිබ් දෙක හරි ඔන්න බලන්න මේ අනටික්ස් බලන්න පෙතන පේනති මට දවසට මේ වියස්තේ මාව මේ මාර්චු දහවෙන්ද එක්ලක් නෑ ලක්ෂ 15ක් කව දවසට එදාට මොස්ටයි මුස්තාව හාරදස්ථාන සස්ක්‍රයිබ් වෙල තියන්න අඩු ගාන අපි දලබලු මේක ලයිෆ් ටයිම් දාබලමු ලයිෆ් ටයිම් දෙමට පස්ස පේනවයාට මෙතන තියෙනවා මේ මට හම්බෙල තියෙනවා හම්බෙලලු වියස් තියෙනවා පියදම තියන්න 105 මිලියන් ගන ෂෝඩ් දාන ෂෝට් විඩියස් වලට මෙච්චර තම ඊට පස්සේ මේ තියෙන වොස්ටවස් ගාන සබස්ක්‍රයිබ් ගන්න වගේ මේ තියන්න වගේ ඇස්ටමට රෙවනුව වාට පේනවාද තියෙන ගාන ඊට පස්ස මම පෙන්න්න මගේ වැඩිම වියස්ගේ වීඩිය චානල පොපියුල බලමු හිල්ලා හරි වැඩිම වීඩියෝ වියස්ගේ මේ වගේ විඩිය තමන් කැමති වීඩිය තමන්ට යුඩිබට දාන්න පුළන් ඒක මතේ දෙයකන්න හැම ඒ කියන්නේ ගෙරිම YouTube එක නීතිරීති උල්ලංඝනය කරන්න තන් තමන් කැමති විඩියක දාන්න පුළුව මේ තියෙන්නේ ඒ වීඩියෝ එක මේකට මට වියස් ගියා වියස් මිලියන 8යි ගාන ඒවගේ ලයිකාව 1,23,000ක් මන් දාලා තියෙන නොවැම්බර් 8 වෙනිදා ඒකට තමයි වැඩිපුර වියස් කරලා තියෙන එකට වියස් 8 මිලියන් ගිහිලා තියෙනවා ඊට පස්සේ මගේ වැඩිම වියස් ගිහිලා තියෙන වීඩියෝ තමයි එන්න මේ වීඩියෝ එක ඒ වගේ වීඩියෝ එක මේක තමයි මම අර කිව්වර ට්‍රිප් එක යන්න කලින් දාලා ගොඩක් views ගියා ඒකෙන් තමයි ගොඩක් subscribe ආවේ ඔයාලට පෙන්නන්න ඕන නම් මේ මගේ වැඩිම views ගේ වීඩියෝ එක ෆෝන් එකෙන් පෙන්නන්න මම ලේසි මම පෙන්නන්න පොඩ්ඩක් ඉන්න බලන්න shorts වල මෙතින් වැඩිම වියස්ගේ වීඩියෝ එක මේ දවසන්න වැඩි වියසන්න එකට මේ දසල හාරදස් කන ගන්නවට පෙනති මම ඒ වීඩියෝ එකින් සස්ක්‍රයිබ් 56,000ක් අරන්තියෙන ඒකැන ඒ වීඩියක විතරක් සබස්ක්‍රයිබ් 56,000 ඒකන සාපේක්ෂව හොඳයි මේ වීඩියට වියස් කියව මේ වීඩියෝ තමයි චානක මෙච්චර දුරට ආවේ හරි මංවාට පෙන්න්න මගේ චැනල එකේ පරණ ස්ක්‍රීන් ෂොට්ස් වගේයක් මම තියාගත්තයව තියෙනවා ටික තුරට අයිඩහක් ගන්න පුළුවන් මම මේ චැනල් එක හොමද පටන් ගත් කිය මම මේ චැනලගේ ලෝගෝ එක මන් ඩිසයින් කරපු කන්නේ මේ මුලින්ම ලෝගෝ එක තිබ්බේ පෙන්න්න මෙන්න මේ මේටින් ලෝගෝ එක මුලින්ම එක කෙලිම ඉන්ටර්නෙට්ටෙන් ගත්තේ මං ඒලාවේ ලෝගෝ එක එඩිට් කන්න තිබුන්න මේ තියෙන මේ ලෝගතම ගත් චැනලක නම ධර්ම දීප චැනලක නමට කිව චජීපිට ඉට පස්ස මම එක සස්ක්‍රයිබ් ලක්ෂ දෙක විතර ආවට පස්සේ මං ඒක ලෝගෝක වෙනස් කර ඒවගේම කියන්න නම සස්ක්‍රයිබ් ලක්ෂ දෙක් ගැහුවේ දෙසැම්බර් පස්වෙන්ද ගිය අවුට දෙසැම්බර් පස්ස සම්ම සස්ක්‍රයිබ් ලක්ෂ දෙක ගැහුව මෙති ලෝගම ලංකා අද පිටි පස්සගේ හොර පිටි පස්සේ පෙන්න්නම් මගේ ස්ක්‍රීන් ෂොට්ස් තම YouTube ස්ක්‍රීන් ෂොට්ස් හරි ඔයාට පේනව ඇති මේ තියෙන්නේ අරන් තියෙන්නේ කොහොමද මේක අරන් තියෙන්නේ 2025 දෙවනි මාසේ 4 සෝරි 2025 4 මාස දෙක මේ නේ 2025 4 මාස දෙක කියන්නේ අප්‍රේල් දෙවනිදා පටන් අරන් දවස් කීයද 3කින් සබස්ක්‍රයිබ් තියෙන්නේ එතකොට 111 ගාන්ට 111 ම ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තා 111 සබස්ක්‍රයිබර්ස් ඊට පස්සේ මේ තියෙන 50,000 එක ලක්ෂය දිනවා නිදන් හිටියේ එදා උදේ පාන්දර ඇවිල්ලා තිබ්බ මම ඊට පස්සේ ගත්ත ස්ක්‍රීන්ෂොට් ඔයාලට පේනවා ඇති මෙතන තියෙන ෆෝන් එකෙන් ගත්ත ස්ක්‍රීන්ෂොට් එක ඔයාලට පේනවා ඇති මම කිව්වා වගේ කලින් මට මොනිටයිසේෂන් හම්බෙලා තිබුණේ සබස්ක්‍රයිබ් ලක්ෂ වෙලත් ඒ කාලේ මේ ටැබ් 4 ඇවිල්ලා නැහැ ලක්ෂ වෙලා උදේ පාන්දර views තියෙනවා මේ ඔක්කොටම හේතුව තමයි මගේ YouTube channel එක පටන් ගන්න අරයාල් එයාට තමයි ගොඩක් පින් සිද්ධ වෙන්නේ මගේ මේ channel එක පටන් ගන්න මට කියලා දුන්නට
ඒ වගේ මමත් තව යාළුවන්ට උපකාරී කලා YouTube කරගෙන යන්න ම යාල චල්ලු පෙන්න්න එක ම කියලට කට්ටන යුරුප මෙහම කරන්න මෙහම කරන්න කියලා එයාලත් සාමාන්‍යද යුඩු කරන්න යනව යායට සම සස්ක්‍රප් මගේ මේ නා කියදුන එක මෙම යුඩක් කරදු මෙම යාලුවේ ඇ ක්‍රිකට වීඩියෝස් දාන්න නිසුල එඩිස් තමානම් සස්ක්‍රයිබ් හදස් ගනක් තියෙනවා ඒවගේ වීඩස් දේශය අසුව එකක් දාලා තියෙන එයට සාමන හොඳ යස්සන තම හැබේයට මොටිටේෂන ඇවිල්ල නැහැ තවය සාසල්ලක නිසුල එඩිට 2.0 කිය 2.0 නවිදන්න ඉසුල එඩිටස් 2.0 මගේ යාලුයි චානල එක මෙති ඒකට සස්ට වටදස් ගනක් තියෙන ඒක පලවෙනි වීඩිය මට යෝදට ගියාක්ම පෝමි දෙන්නගෙන් පලවෙන්න පලවෙනිකට ගියාක හොඳ වියස්ථාන 50,000ක වීන්න දෙමම් පෙන්න්න මට YouTube දුන කන YouTube චාන අනිවාර පෙන්න්න පැති මට කියලදුන කෙන ඒයාගේ නම තමා දරුජ නිම්ද යා ඉන්න දැන් අපේ ස්කෝල කොළහා ඊදකොය ඊහරි එහරි කොළහා දැන් පන්තිකඩුව නිසා අපි පන්තිකඩුව නිසා නෑ දැන් පන්ති කලක පන්තියම යයින් හින ඇත පන්තික මංගෙන වැ පන්තික එයාගේ කලින් තිබ දංගව ප්‍රඩක්ෂන් කියන නම් වෙනස් කරත් දංගෝ ටෙක්නසන් කිය සංගයෝ ටෙක් මේ තියන චානල්ලක නම් වෙනස්ල මුලිමිම දගව ප්‍රඩක්ෂන් කියලා එයාර වීඩියෝස් දෙමත් මේක කලත් නෑ මෙතින් අදක් වීඩියෝස් ටෙක් වීඩියෝස් පොපිවල තියෙන විසික් දස් ගන ගිල හ මයාටත් කොන්ටක්ෂන් හම්බුන්න මෙ ෂෝටස් වීඩියෝස් දැම්ම ෂෝට් එක දලතින් තවයගේ සල්ල තිබ මෙන්න මේ ශනතම අරකිව සතියෙන් සස්ක්‍රේ බටසිය ගනක් හලා මටත් පටන් ගන්න මෙතින් නම්පන්ද සදහම සයුරු සදහම් සයුරු සිංහරෙන් ගහන්න ඕන එක සයුර ගොඩක් චනල් තියෙනවා සැල්ල මහලත් දන්න ඒකෙක් චනක නම් වෙනස් කළ තියෙනවා මට මත්ක විදියට වෙන මොක්ක නමත්දාගෙන සිරීමට මත්කෙන කොල්ලා දැන් කොල්ල යුඩුප් කරන දෙයා කරන්නේ බිස්තස් කරන බිස්තස් කියන්නට ඩොප්ෂිපින්දම අද බිස්නස් කරනවා එච්චර තමයිති යුඩු දී අවුරුද්දක් ගිහිලා තියෙනවා රුපියල් 1,20,000 කර තියෙන මාස 4කින් විතර ඕ මං කියන්නේ තොයාලට YouTube පටන් ගන්න YouTube එකෙන් අපිට සස්ක්‍රයිබ්යක් වියස් එකද පට්ට ලක් කියන පට සතුරු ඒවගේ තව කියන්න මන්තාව YouTube චනලක පටන් ගත්තා මං ඒටිකත් පෙන්න්න යාලට මේ තියෙන්නේ මගේ මේන් චන්ලක ධර්මදීප චනල් එක දැන් සස්ක්‍රයිබ් තියෙනවා 2,989 අයතකොට ස්විච් account මේ තියන ප්‍රේමගලක අම්මගේ චනල්ලක පටන් ගතකුව අරතිය 3,000 චනල්ලක මුලින් පටන්ගත මේ චනල්ල එකට වියස්න මෙතින් මඟ කට විඩියස්ථානක චල තමහට නෑකට මේ තියනම කනි චාල මේ වීඩිය පබ්ලිෂන මෙන්න මේ චනල්ලගේ මේ දීප ගමනක චලතම මේ පොබ්ලිස්වෙන් සස්ක්‍රයිබ දාල තියන්න ස්ක්‍රයිප් කරනවා මෙතින් මගේ චෙක්ටික් චනල් එකට සස්ක්‍රයිබ ද සපොට්ට දෙන්න හොඳ දීගන් හරි පෙන්න්න මේ තියනගේ ටික් චනල්ල කද මන්න හොරන්න පුත්තල ස්ට්‍රයික කවෙල කියලා 87ක් තියෙන සබස්ක්‍රයිබ්ස්ලා ඒක සාමාන්‍ය වියස් යනවා මේ සාමාන්‍ය වියස් යනවා එක පටන්ගත් දවසන මට මතකනෑ ඒක සාමාන්‍යයෙන් උදස් කරර යුස්දී ලතින ලොකොට නයිතින් වාලති වියස් කරන්න නෑන මගේ හරිද දැන්වාල හයි මංහර YouTube හමුණු සල්ලිල මනත කරේ කිය අපේ අම්මක මුලින් පින්ගඩක් කන්නක මුලින් පින්ගඩක් කරයි පයිල්ලකට දාලා තියන්න පෙන්න්න අංගා බිල් අගයක් තිබ්බා මමේදී
මම ආච්චිල දෙන්නට 50,000කට වොච්චර් කණ්ණාඩි අරන් දුන්නා. ඒ කියන්නේ ආච්චිල දෙන්නට 21ක් 23,000යි අනිත් එක 27,000. විශංකයාගෙන් කණ්ණාඩි අරන් දුන්නා. ඒ සල්ලි වලින්. එතකොට මං ගාව දැන් ටිකක් තියෙනවා සල්ලි. මම දැන් බලාපොරොත්තු වෙන්නේ මේ channel එකට vlog videos දාන්න කොහොමද GoPro එකක් ගන්න. ඉතින් මාත් ඔයාලට කියන YouTube පටන් ගන්න. එතකොට ඔයාලට පුළුවන් මේකේ තියෙන දේවල් අත්විඳින්න. ඒ කියන්නේ මාර කියලා නිම කරන්න බෑ හතුවක් මේකට ලබා ගන්න පුළුවන් YouTube එකේ. මේ තියෙන මගේ play button එක. එනම් මේක විශේෂ ස්තුතියි පුද කරන්න මගේ යාළුවට. ලලුට දෙන්නෙත් යාළුවට. එනම් බොහොම ස්තුතියි මට උදව් කරාට. ඊළඟ ඉතින් මෙච්චර තමයි YouTube ගමන. එනම් වීඩියෝ බලන්න හොඳයි නම් subscribe කරන්න. තවත් මහරි ප්‍රශ්න තියෙනවා YouTube ගැන මහරි ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න. එනම් bye. subscribe කරන්න.